බ්‍රෝ ඇයි මේ SSD නම් එච්චර කන්ෆියසින් SATA M.2 Gen 4 NVMe පොඩ්ඩක් කියලා දෙන්නකෝ. හරි තේරුම් ගන්න ලේසිම විදිය පරණ hard drives වල එන්නේ ඇතුලේ ස්පින් වෙන disk එකක්. ඒත් SSDs වල එන්නේ flash memory කියලා storage එකක්. ඒක ඇතුලේ හෙල්ලෙන කැරකෙන කෑලි මොනවත් නැහැ. මේ හින්දා තමයි SSDs ගොඩක් fast ඒ වගේම reliable වෙන්නේ. Okay so SSDs ඔක්කොම fast එතකොට. Not exactly. දැන් mainly ගොඩක් කටේ ගන්න SSD type දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා මේ 2.5 inch SATA SSD type එක. මේක connect වෙන්නේ SATA cable එකකින්. මේක speed එක maximum 600 Mbps වෙනකන් යනවා. ඒ වගේම අනිත් type එක ඇවිල්ලා මේ M.2 NVMe type එක. මේක directly plug in වෙන්නේ ඔයාගේ motherboard එකට. මේකේ speed එක SATA SSD එකත් එක්ක compare කරද්දී 10 ගුණයක් විතර speed එකෙන් වැඩි. Okay so M.2 කියන්නේ fast. හැම වෙලාවෙමත් නෑ ඉතින්. මොකද M.2 SATA SSDs උත් එනවා. ඒත් දැන් අලුතෙන් එන ඔක්කොම SSDs NVMe තමයි එන්නේ. තවත් දෙයක් තමයි NVMe එකේ ස්පීඩ් එක ජෙනරේෂන් එකට අනුව ඩිපෙන්ඩ් වෙනවා. Gen 3 3500 Mbps වෙනකන් යනවා. Gen 4 7500 Mbps වෙනකන් යනවා. ඒ වගේම Gen 5 14000 Mbps වෙනකන් යනවා. එතකොට මම Gen 5 එකම ගන්නම්කෝ. ඔයාගේ motherboard එකේ Gen 5 support ගන්න ඕනි. නැත්නම් full speed ගන්න බෑ. Thanks bro. දැන් තමයි මට SSD ගැන හරියටම තේරුනේ.